Hi friends, welcome back to my YouTube channel. ඔන්න අද vlog එක තමයි shopping කරන vlog එකක්. ඉතින් shopping කරන නිසා හරිබරියක් නැතුව මම නැගිටේ 9:47ට. ඉතින් නැගිටලා ඊට පස්සේ මම කරේ ලෑස්ති වෙන එකයි. ඉතින් තේ එක බීලා ඉක්මනටම ලෑස්ති වුණා. ඉතින් මම ඔයගලන්ට කිව්වේ අද shopping කරන vlog එකක් යන්නේ. ඔව් හැබැයි shopping කරන ඉස්සෙල්ලාම අපි ලෑස්ති වෙලා ගියේ අපේ රිලේටිව්ස් අක්කා කෙනෙක්ගේ බබාව බලන්න. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර ගිහින් තමයි shopping කරන්න යන්න ඕනේ. එහෙමම වීඩියෝ එක ඉතින් කන්ටිනියු වෙයි. ඉතින් යාළුවෝ ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මං ඔයාව ආදරේ මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි වැඩයි. මගේ channel එක like කරලා subscribe කරලා share කරලා අමතක නොවි comment එකකුත් දාන්න. ඔන්න ඔහෙ නිකන් ඉන්න එකට මගේ වීඩියෝ එකට පොඩි comment එකක් දාන්නකෝ. ඉතින් අපේ ගෙදර ඉඳලා main road එකට පොඩි දුරයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මම ඇවිදගෙන යන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න අතන ගිහින් හිටගෙන හිටියොත් බස් එක එනවා. ඊට පස්සේ අපි බස් එකේ නැගලා යන්න ඕනේ. ඉතින් අද ගොඩාක් වැඩ තියෙන නිසා අපි බස් එකේ තමයි ගියේ. එතකොට තමයි කලබලයක් නැතුව හරිබරියක් නැතුව හිංසරේට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම බේබි ෂොප් එකට ගිහින් ඒ අක්කාගේ බේබිට ඕනි බඩුවත් අරන් අපි එහෙම්මම ගියා ඒගොල්ලන්ගේ ගෙදරට. ඉතින් මම පොඩි බෝලයක් දාලා බැලුවා මේ ලන්ච් බොක්ස් එක මට හිමි වෙයිද කියලා. but unfortunately මට ඒක හිමි වුණේ නැත. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ ගෙදර ගිහින් පැය භාගයක් වගේ හිටියා. ඊට පස්සේ තමයි මම මගේ වැඩේ පටන් ගත්තේ. ඉතින් shopping කරන්න. ඉතින් මෙන්න මේ බෑග් එක මට ගමුද එපාද කියලා ලොකුම එකක් තිබ්බා. ෆයිනලි වීඩියෝ එක එන්ඩ් එකේ බලන්න මම එක ගත්තද නැද්ද කියලා. ඉතින් මං ඔය ජුවල්ස් ඉයරින්ස් වගේ කඩවල් එහෙම දැක්කොත් ඇත්තටම මට කියන්න බෑ මට පිස්සු හැදෙනවා. ඉතින් මොනවා හරි මම බඩු දෙකක් හරි ගන්නවා. ඊට පස්සේ 38ත් එක මායම්මගේ ෆලෝඩා බීලා අනිත් පැත්ත හැරෙනකොටම ඔන්න හොඳ වැස්සක් ආවා. ඉතින් ඊට පස්සේ අපි ඒකත් ලොකු ප්‍රොබ්ලම් එකක් කරගන්න නැතුව අපි ගියා ෆුඩ් සිටි එකට. ඊට පස්සේ අපි මට ඕනි දේවල් ෆුඩ් සිටි එකෙන් ගත්තා. ඉතින් ඇත්තටම කියනවා නම් මට ෆුඩ් සිටි එකෙන් වීඩියෝ ක්ලිප්ස් ගන්නකොට ඇත්තටම මට ගොඩාක් ෂයි. ඉතින් මම තටම කොහොම හරි වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් මම ගොඩාක් බඩු ගත්තේ නැහැ ෆුඩ් සිටි එකෙන්. ඇයි කිව්වොත් මම අර කඩවලිනුත් පොඩි බඩු වර්ගයක් ගත්තා. ඒ නිසා ඉතින් පොඩ්ඩක් වියදම් වැඩි කියලා හිතුන නිසා මම ෆුඩ් සිටි එකෙන් පොඩි බඩු ප්‍රමාණයයි ගත්තේ. ෆ්‍රෙන්ඩ්ස් මට නම් මෙහෙම වෙනවා. ඉතින් මං ඔව වැඩි ගණන් ගන්නේ නැහැ. ඉතින් මං ඔඩික්ලෝන් ගන්න ඕනි කියලා හිතුවා. මෙතන හැම වර්ගයක වගේම ඔඩික්ලෝන්ස් තිබ්බා. නමුත් මම ගාන අර නිල් පාට ඔඩික්ලෝන් එක විතරක් එතන නැහැ. ඊට පස්සේ අපි බිල් දාන්නත් ගියා. හරි යාළුවනේ දැන් මම මොනවද පර්චේස් කරේ කියලා බලමු. ඉතින් මම මල 3කට වගේ තමයි පර්චේස් කරේ. ඉතින් ඉස්සෙල්ලා කළුව පාට මල්ලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මට මග් එකක් ගන්න ඕනි කියලා හිතුන නිසා මට ඕනි වගේ මග්ස් තිබුණේ නැහැ. ඉතින් මං කඩවල් 4-5ක් වගේ බැලුවා. හැබැයි තිබුණේ නැහැ. හැබැයි මට මේ කළු පාට ප්ලේන් මග් එක ගොඩක් හිතට ඇල්ලුවා. සෝ මම ඒක ගත්තා. ඉතින් ඊට පස්සේ මම පෙන්නන්න යන්නේ සයිඩ් පර්ස් එකක්. ඉතින් ඒක නම් මම නෙමෙයි ගත්තේ මට නෙමෙයි ගත්තේ අපේ අම්මට තමයි ගත්තේ. ඉතින් මාත් ඉතින් මගේ වගේ මේ වීඩියෝ එකේ පෙන්නනවා මේ පර්ස් එක කමක් නැහැ. ඇත්තටම කිව්වොත් ඒක ලස්සන පාටක්. මං හිතන්නේ මටත් ඕක හිංසරයට යූස් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඕක අපේ අම්මට තමයි ගොඩක්ම ඕනි වෙන්නේ. ඒ නිසා මට ඒකට අත දාන්න බැරි වෙයි. I love you, mommy. එකක් දීලා බලමු ඉතින්. හරි. ඊට පස්සේ
එක ඇතරම කොල්ටි එක නම් සුපිරි. ඊට පස්සේ මම අර පොඩි මිනි බෑක් පැක් එක ගත්තා. ඉතින් ඔයාලට මතකද දන්නේ මම විෂන් බෝඩ් එකේ ඒක ඇඩ් කරලා තියෙනවා. ඉතින් ලොකු ලොකු ආසාවන් වගේම පොඩි පොඩි ආසාවනුත් ඇඩ් කරොත් අපිට අර පොඩි පොඩි ආසාවන් ඉක්මනටම අචීව් කරගන්න පුළුවන්. මං ස්ක්‍රීන් එකේ දාන්නම්. මගේ විෂන් බෝඩ් එකට තියෙන අර පොඩි බෑග් එකත් මම කොහොම හරි ගත්තා. ඉතින් ඒකත් පොඩි සතුටියක්. ඇත්තටම ඒකේ ක්වලිටි එක නම් සුපිරියි. ඉතින් ඒකේ පාට සුදුවට වගේ ඇෂ් පාටක් තමයි තිබුණේ. ඒක ඩිෆරන්ට් පාටක් නිසා මම ඒක ඉක්මනටම ගත්තා. ඉතින් මම ඒ කඩෙන් ඉයරින්ග්ස් ගත්තේ නෑ. මට ඒකේ මොකුත් සෙට් වුණේ නෑ. මම කොණ්ඩ කටු ගත්තා. ඉතින් ඒ ඔෆර් එකක් දාලා තිබ්බා අරලිය කටු එකක් රුපියල් 150කුයි 3ක් ගත්තොත් 300යි කියලා. මම මොකුත් හිතුවේ නෑ. මම පැනලා 3ක්ම ගත්තා. ඉතින් මගේ ළඟ තියෙන්නේ මෙන්න මේ කොණ්ඩ කටු දෙක. ඒක ඇත්තටම පොඩි. ඉතින් මම මේ කඩෙන් ගත්ත කොණ්ඩ කටු ඇත්තටම ගොඩක් ලොකුයි සහ ඩිෆරන්ට් පාට වලින් තමයි මම ගත්තේ. ඉතින් මම නිල් පාටෙන් ගත්තා. ඊට පස්සේ මේ රතු ගැටුණු ඇෂ් පාටක් තිබුණා ඒක ගත්තා. ඔය රතු ගැටුණු ඇෂ් පාටෙන් එක පීස් එකයි තිබ්බේ. ඊට මම ඒක ගත්තා. අර කළු පාට එකේ ඇත්තටම ක්වොලිටි එක සුපිරි. ඒක බිම වැටුණත් ඉක්මනටම කැඩෙන්නේ නෑ. ඉතින් මම ඒකිනුත් ගත්තා. ඔන්න දැන් බලන්න යන්නේ මගේ ස්නැක්ස් මල්ලයි. ඉතින් මම මළු දෙකකට වගේ ගත්තා. ඇත්තටම මම ගත්ත ස්නැක්ස් ඔක්කොම අන්හෙල්දි. ඕ එක ඇත්තටම අන්හෙල්දි තමයි. බට් මම මේ ඔක්කොම ගත්තේ එක දවසින් කාලා දාන්න නෙමෙයි. මුළු මාසෙකටම හරියන්නයි. ඉතින් මට ස්ටඩීස් කරනකොට මම බ්‍රේක් එකක් ගන්නවා. ඉතින් මට මොනා හරි ස්ටඩීස් කරන අතරතුරේ මොනා හරි කකා තමයි ස්ටඩීස් කරන්න ඕනි. එතකොට තමයි ලයික් මට ස්ටඩි කරන ෆීල් එකක්ම දෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ ඔක්කොම ස්නැක්ස් ගත්තේ. ඉතින් මම මේක මාසෙකටම හරියන්නයි මාසෙකටම තියලයි කන්නේ. ඉතින් යාළුවෝ ඔයත් මං වගේද ස්ටඩීස් කරනකොට මොනා හරි කච්චර කඩච්චෝරු කකාද ස්ටඩී කරන්න කියන එක කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම දැන් ඔය ගන්නේ ඒක ඇත්තටම ඒක සීරියල් බාර් එකක්. ඉතින් ඒක ගොඩක් හොඳයි. මගේ අම්මා යෝකට ඇත්තටම ගොඩක් කැමති නිසා මම ඒකෙන් විතරක් ටිකක් වැඩියෙන් ගත්තා. ඒකේ වැඩිය සීනිත් නෑ. ඒක හැබැයි රහයි. ඉතින් මම ෆුඩ් සිටි එකට ගියොත් අනිවාර්යෙන්ම ස්ට්‍රෝ ගන්නවා. ඉතින් අද මං තඩි බීම බෝතලයක් අරන් ඒකට මං ස්ට්‍රෝ ඉල්ලුවා. ඉතින් ඒගොල්ලන්ත් මට ස්ට්‍රෝ දුන්නා. ඊට පස්සේ ඒකත් මම මල්ලේ දාගෙන ආවා. ඉතින් ඊට පස්සේ අනිත් මල්ල මොනවද කියලා බලමු. ඉතින් ඔය චොකෝස් එකේ අනිත් වර්ෂන් එක ඔය සීරියල් එක. ඉතින් මම ගන්න අර පාට එක ඒකේ නෑ පොඩි පෙට්ටිය. ඉතින් ඒ නිසා මම මේක ගත්ත අලුතෙන් try කරලා බලන්න. ඉතින් ඔය නයිට් ස්ටඩි එහෙම කරනකොට සමහර කට්ටිය ඔය නිදිමත කම්මැලිකම යන්න කොෆි බොනවා. හැබැයි මට ඒකේ අර සුවඳටයි ඒ රහටයි මම කැමති නෑ. සෝ මම චූස් කරේ මයිලෝ එක. ඊට පස්සේ ඉතින් ඔය බීම් බොතලයක් ගත්තා. තව අපේ අම්මට මිල්ක් මේඩ් ගන්න ඕනි කියලා කිව්ව නිසා යටත් ඒකට ගත්තා. ඉතින් මං ෆෘට් සිටි එකේ ෆෘට්ස් ගත්තා. මීට අමතරව මම ලෝකල් ෂොප් එකකිනුත් ෆෘට්ස් ගත්තා. ඊට පස්සේ ඉතින් මං ගිහින් ෆලූඩා බිව්වනේ. ඒකට මට ප්‍රතිඵලයක් වගේ මට බෙහෙත් බොන්න සිද්ධ වුණා. Subscribe, like, share, and comment to Shaft Princess Day Vlogs Chanel.